දැන් ගැටියක් ගන්න. දැන් අනික ගන්න. කෝ ගැටේ. තාම වැඩි ඉවර නෑ සතුරු පයින් ගන්න ඉඩ තියෙනවා. දෙක්කනේ. බලන් ඉඳපන්. දාන්න ගැට දාන්න කකුල ඔක්කොම ගැට දාන්න. දැන් එල්ලෙන්න බෑ. ගැට දාලා තියෙන අතරටම දාලා තින්නේ ඔය එල්ලෙන්න බෑ. ඕම ඉන්න තියෙන්නේ දැන්. දැන් ඔයා දිනු. ඔයා දිනු. අනේ ඒ කියන්නේ මම පරාදයිනේ. අමක් පින්දල බලමු. අපි ඕකට කලබල වෙන්න ඕනේ නැහැ. මන් දැනගෙන හිටියා ඔය පළවෙනි වැඩ තුන කරයි කියලා. බලමු ගෑනුන්ගේ මායන් වලින් ගැලවෙන්නේ කොහොමද කියලා. හිතුවේ නෑ විලක් ඇති කියලා. ඇයි ඔය තියන්නේ මීළඟ කාර්යය තමයි මේ විලෙන් එකතු වීම. මං එහා පැත්තට ගිහිල්ලා ඉන්නවා. ඕගොල්ලන්ට හිතේ මේ වැඩේ බොහොම ලේසියි කියලා. ඔව් ඉතින් අතන අර බෝට්ටුවක් තියෙනවනේ. ඔන්න මං යනවා. අනේ ඉතින් ජිම් පප්පයි සූර පප්පයි විලෙන් එගොඩ වෙන්න කියලා හිතාගෙන බෝට්ටුවට නැගලා හබල් ගානවා. විලෙන් එගොඩ වෙන්න හබල් ගාන අතරේ ජිම් පප්පා මෙහෙම කියනවා. සූරපප්පේ මේක නම් හරියම ලේසි වැඩක් නේ. අපිට විනාඩියෙන් එහා පැත්තට ගියා හැකි. යන්න බෑ. කොයිකටත් පරිසම් වුණොත් එහෙම හොඳයි. ඒ මොනවටද? කාටද බය වෙන්න තියෙන්නේ? ඈ? තැනකට මේ පප්පි අපි ඇවිල්ලා තියෙන්නේ. හිතා ගන්න දිව්‍ය ලෝකෙට ආවා කියලා. අපි ඔයගොල්ලෝ එනකන් හිටියේ. එන්න මායික. මට නිකන් ලැජ්ජයි වගේ. කවුරුත් බලාගෙන ඉන්නවද දන්නේ නැහැ. කවුරුවත් නෑ අනේ. බය වෙන්න එපා. ඔයාගේ නහය නම් චෝ. අම්මේ. දැන් ඉතින් ඉන්න අපිත් එක්ක නටන්න.
දැක්කනේ මෙහි ලස්සන ඔයා කවදාවත් මෙහි යන්නේ නැති වෙයි. දැන් ඉතින් ඔයාට මෙහි ඉන්න වෙනවා හැමදාම අපිත් එක්ක. ඕන නැත්නම් මං ඉල්ලන්නේ නෑනේ. කැම නැතුව මට මොනවද තිබුණත් වැඩක් නෑ. එහෙනම් මං ඔයාට අමුත්තයක ඉන්නද? අපෝ මට නම් ඔය කැම එපා. ඊයා මට නම් ඔය මොනවද තිබුණත් වැඩක් නෑ රෝස් කරපු ඌරෙක් නැතුව. මට රෝස් කරපු ඌරෙක් ඕනෙමයි. මොනවා රෝස් කරපු ඌරෙක් ඕන? ඌරු මාසුත් කනවද ඔයා? ඔයා දෙවියෙක් නේද? මට කමක් නෑ මම මොකෙක් වුණත්. මට ඌරෙක් ඕනෙමයි. මේ දූපතේ මං ඌරු කොහෙන් කියලා හොයන්නද? මොකක් මෙහෙ ඌරු නෑ. එහෙනම් මං තා විනාඩියක්වත් මෙහෙ ඉන්නේ නෑ. ඔයාගේ මොලේ හොඳ නැද්ද? මගේ මොලේ හොඳයි. ඒ වුණත් ඔහුගේ කට පරිස්සම් කර ගන්නවා. දෙන දෙයක් කාලා ඉන්නවා. පඬිතියා වෙන්නේ නැතුව. ඌරු කන්ද. ජනෝ යන්න. යන්න කියන්න ඕනේ මම යනවා තමයි. ඌරන් නැති ලෝකේ මට කවර සැපතක්ද? අනේ යමන් පප්පේ යන්න ඕන ඔය මල වීති කරලා. සූරපප්පේ ඔය ගාන මායන් වලට අහු වෙන්න එපා. එයා ගියාට කමක් නෑ. ඔයා ඉන්න. මෙච්චර සැප සම්පත් දාලා යන්නේ කොහොමද? ඔන්න ඔහි ඉන්න මෙයා. සූරපප්පේ අන්තිමේදී සූරපප්පත් ගෑනු මායන් වලින් බේරිලා යන්ට යනවා. ඊළඟ කාර්යය තියෙන්නේ අන්න අරක ඇතුලේ. මොකද්ද ගිහින් කරන්න තියෙන්නේ? මේක ඇතුලේ ඉන්න ඊජිප්තු විද්‍යාකාරයාගේ ඇස් දෙක දිහා බලා ඉන්න එක. මගේ දැස දෙස බලනෝ. මෙතන් පටන් නුඹ බලලෙකු ලෙස හසිරනු ඇත. මගෙන් නුඹට කිසිම ගැලවීමක් ලැබෙන්නේ නැත. තවත් මෙතන දවඩි ඉන්නදෝ මෙතනින් පිට වී යන්නෝ. කරා කිව්වනේ මම මෙතනින් චුත වෙලා යන්න කියලා. සිපු! චෙක්! ඊළඟ මගේ දැස දෙස බලනෝ. මෙතන් පටන් නුඹ කුරුල්ලෙකු ලෙස හැසිරෙනු ඇත. හැමතැනින් පිටයි යනු. දැක්කද පප්පේ? ඔව් මෙතන යටට හිටියේ කන මොකද උනේ? ඊළඟ දෙන්නටම නම් ඉතින් එකපාර කරන්න අමාරුයි. ඉක්මනට හොඳේ. මට වැඩ ගොඩාක් තියෙනවා. මං එනවා. හොඳයි. අතේ වාඩි වෙන්නකෝ. දැස්තිනේ හොඳයි. මගේ දැස දෙස බලනෝ. ලස්සනයිනේ ඇස් දෙක. මට වහගෙන බලන් ඉන්නවා. මගේ දැස දෙස බලනෝ. මෙතන් පටන් නුඹව මම මොකෙක්ද? හරියයි. වල්ලුරෙක් කරනවා. ආයේ පටන් ගමු. මගේ දැස දෙස බලනෝ. මෙතන් පටන් නුඹ වල්ලුරෙක්. වල්ලුරන්ට ආසනම් ඉතින් ගෙනත් දෙනවනේ. ඕම් ඉතින්. වල්ලුරෙක්. මෙතන් පටන් ජීවිත කාලයම වල්ලුරෙක්. ඔයාද මමද? වැඩේ කෑවා. ආයේ පටන් ගමු. දැන් වල්ලුරෙක් වෙනවා. වල්ලුරෙක්. දැන් මම කියන දේ කියන්න. මම වල්ලුරෙක්. ඔයා වල්ලුරෙක්, ඔයා වල්ලුරා.
අන්නහරි මම වල්ලුරා. අන්නහරි මම වල්ලුරා. මරගිනි නම් හොඳයි. මොකද ඊළඟට කන්න තමයි තියෙන්නේ. හැබැයි ඉතින් එක කෑල්ලක්වත් ඉතුරු කරන්න නම් බෑ. යමු එහෙනම් අර හෝටලෙට. මෙතන කෑම එක නම් කාටවත් කාලා ඉවර කරන්න බැරි වුණා. හැබැයි ඕගොල්ලන්ට බැරි වුණොත් ඉතින් පරාදයි. අපේ මේක චීන හෝටලයක් නෙවෙයි නේද? එහෙනම් මේක මං කරන්න. හොඳයි ආසාවනේ. කෑම කන්න තාලේ එන්න. බඩ පැනනකන් කෑම ජාතිනෝ මේ කන්න එන්න. මේ මොකද්ද? ඔක උනම් කන්නත් පුළුවන්. එහෙම නැත්නම් කාලේ වල දත් නදින්නත් පුළුවන්. ඔකුල් මාස්. හැබැයි මේවායේ කොලෙස්ටරෝල් නම් නැහැ. මෙන්න තියෙනවා තන්ස ක්‍රමයට හදපු නැටි දිග ඌරුම. මෙන්න තියෙනවා ජපන් ක්‍රමයට හදපු නයි හතු උඩිම. මේ තියෙන්නේ මාළ දිවයිනෙන් අල්ලපු තෝර මාළු ජඩුම. මේ තියන්නේ සයිබීරියන් ක්‍රමයට හදාපු ගෝනමස් අයිසින් දාපු දඩුම. විශේෂ වූ අරාබි ක්‍රමයකට හදාපු ඔටුමස් කන්න රසයි. ඉතා ප්‍රණීත ක්‍රමයට සාදාපු බල්ගේරියන් මුවෝ යුවලක්ම ඉන්නව කන්න. මේ තියන්නේ ශ්‍රී ලංකාවේ ගාන්ටාර ක්‍රමයට සාදාපු නාරම් පුඩිම. අපයි මට මතක නැතුණා ඕස්ට්‍රේලියන් චීස් කෑල්ල. මේ තියන්නේ පාකිස්තාන ක්‍රමයට සාදාපු මොල්ලි දෙකේ ඔටු ඩෙවල් එක. මේ තියන්නේ අතුරු පසට කන්න දකුණු අප්‍රිකාවේ අලියෙක්. අපෝ අයියෝ ඔක්කොම කෑව නේද? සෞද මේ ඔක්කොම කරේ කවුද මේ ගිනව බඩගාරිය කනවා අම්මෝ මගේ කෑම ඔක්කොම ටික කෑවා අම්මා. කොහර කෝකිය කොහෙ ගියාද? මිනිහා ඇතුලේ හිටියා එකපාරට කෑම ගේන එක නැවතුවා. මොකද්ද બોලේ මේ කලබල? ලොකු පප්පේ මොකද මේ හරියට ජූලියස් සීතර ගෙනියන් ඉන්නේ? ඇයි මෙහෙම නලකද? මම රෝමේ පාලකයා වෙන්නයි ලෑස්ති වෙන්නේ. මොකක් කිව්වා රෝමේ පාලකයා? ඔව්. අපේ පප්පලා දෙන්න කියපු වැඩ දලා කරපුවාම අපි යන්න ඕනේ රෝමේ බාල ගන්න. රෝමේ බාල ගන්න? ඔහෙට පිටුද? ඒ තන්නේ පා ජූලියස් සීතරගේ ලේසියෙන් අපිට රෝමේ වාලනේ හම්බ වෙයි කියලා. එහෙම වෙයිද? ඔව් එහෙම වෙයි. දැන් ඔකමලා ගෙවල් වලට යන්න. අන්න හරි. ඔය පප්පලා ගෙවල් වලට යන්න. ඉතින් යන්න. අපි බාල දෙන එකක් නැහැ. බාල දෙන එකක් නැහැ. හැබැයි සීතර මහ කට්ටය. උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ ජිම් පප්පටයි සූර පප්පටයි මොන කරදර වලට මුණ දෙන්න වෙයිද කියලා. ඊළඟට තියෙන්නේ මේ ගල් ගුහාවට යන්න. ඕක ඇතුලේ මොකෙද්ද ඉන්නේ? යකෙක්වත් ඉන්නවද? නේ මන්දා. ගියේ කෙනෙක් එළියට ආවේ නැහැ. මම මෙතෙන්ටලා ඉන්නම්. ජිම්බාබ්වේ යමුද?
යමු ඉතින්. නොයා ඉඳලා හරියන්නේ නැහනේ. දෙන්නයි. සූරපත්තේ ඒ හොල්මන්ද හොල්මන් නෙමේ ජිම් පප්පේ. ඒ වවුලෝ. අමුතු જાතියක වවුලෝ. එකයි බිඳුවයි. මේ උන්නේ අපි මේ යන පාර හරියද? ප්‍රශ්නයක් ඇහුවම උත්තරේ දෙනවකෝ. සද්ද නැහැ. තාකරාම උත්තර දෙන්නවත් දන්නේ නැහැ මේක ඉන්නේ. මේක හරියට හොල්මන් මන්දිරේ වගේනේ. ඒ වුණාට මේක ඉන්න හොල්මන් දැකලා අපිට බය හිතුන්නේ නැහනේ. මීට වැඩිය හොඳට හදන්න තිබුණා නේද? ඕ නවතින්න. මොකන්ද පප්පේ දිකට ඇදිලා ගියේ? අනේ මන්ද තහඩු කොටක් වගේ සද්දෙන. ඒක නෙමේ පප්පේ. දැන් වෙලාව කීයට ඇද්ද? දැන් කන වෙලාව. කොයි වෙලාවෙ බැලුවා ජිම් පප්පට කන වෙලාව. ඉතින් කන වෙලාව කියන්නේ බඩගිනි වෙන වෙලාව තමයි. මට යකෙක් කන්න බඩගිනි. කොයි ඉතින් මොකෙක්වත් නැහනේ. යකාද දන්නේ නැහැ. ඒ මායාකාර ගල් ගුහාවෙන් බේරිලා පප්පලා දෙන්න මහා නගරයකට එනවා. කොහාටද මේ ආවේ කියලා දැනගන්න ඕන නම් ලබන සතියේ බලන්න. මං එහෙමද කමක් නැද්ද මන්දා? ඒ ගුහාව ඇතුලේ මොනවද තිබ්බේ? ඒව එහෙම කියන්න බෑ. පේත තිබහයි මොන හරි ගේන්න. අමුතු විදිහට නෙමේ කට්ටිය හැසිරෙන්නේ. ඒගොල්ලෝ හැම කෙනෙක්ම පිස්සු හැදෙන තැනට ගියානේ. පිස්සු හැදෙන තැනට කිව්වා? ඔව්. අරගෙන තමයි තන ඕගොල්ලන්ට යන්න වෙනවා එතන. ඒ ගිහිල්ලා මොනවද කරන්න තියන්නේ? පිස්සු හදාගන්නද? ගිහින් ආවත් ඇති. ඇතුළට ගිහිල්ලා අවසර පත්‍රයක් ගත්තොත් ඊළඟ කාර්යයක් කරන්න පුළුවන්. ඉස්සන් කොටුවට යන්න නැතුව අනිත් වැඩේ කරන්න බෑ. පොඩි වැඩක් නේ. ආන්න හරි. ඒක නම් පොඩි වැඩක් තමයි. ඕගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. ගිහින් 837 අවසර පත්‍රය ලබා ගන්න. හරි එන යමු බප්පේ.